සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේකරීම පඩි වැඩි කරනවා. ගුණාත්මක ඖෂධ අඩු මිලකට පුරවැසියන්ට ලබා දෙන්න පුළුවන් ඒ වැඩේ කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. අපේ තරුණයෝ හරි කැමති ජපානයෙන් බයිසිකලයක් ගේන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලය අරගෙන තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්න. ජාතික ජනබලවේගයේ පළමු ආණ්ඩුවෙම අධ්‍යාපන පොත් උපකරණ සඳහා තියෙන බද්ද අයින් කරනවා. ඔබට සාහිතික වශයෙන් කියන්නම් ඒ අයවැය ලේඛනයේදී දිනුදු ජනතාවට ආබාධිත ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අපි සාහිතික වශයෙන් එළඹෙන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. රෝග පරීක්ෂණ සඳහා තියෙන වැට්බද්ද මුළුමනින්ම පළමු අයවැය ලේඛනයෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අයින් කරනවා. ඒක කවුරු හරි ලෙඩක් වුණොත් ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕනද? අපි ඔයගොල්ලන්ට කියන්නම් විදුලි බිල අනිවාර්යෙන් පහළ එළනවා. විදුලි බිල 3න් 1කින් අඩු කරනවා. අද රුපියල් 900ක බිලක් එනවා නම් ඒක 600 දක්වා අඩු කරන්න පුළුවන්. 600ක බිලක් එනවා නම් ඒක 200 දක්වා අඩු කරන්න පුළුවන්.